හිතන්න ඔබ ඉන්නේ මහදවල් විවෘත පිට්ටනියක කියලා. අහස ඉතාම පැහැදිලි. නමුත් අඩි 50,000ක් ඉහළින්, ඒ කියන්නේ සාමාන්‍ය මගේ ගුවන් යානයකටත් වඩා ඉහළින් ඔබ දෙස බලාගෙන මාරාන්තික ඇසක් ඉන්නවා. ඒ ඇසට පුළුවන් ඔබේ අතේ තියෙන ඔරලෝසුවේ වෙලාව පවා කියන්න. ඒ වගේම තමයි ඔබ විනාශ කරන්න අවශ්‍යයි නම් තප්පර ගණනක් ඇතුළත ඔබ විනාශ කළ දමන්නත් ඒ ඇසට පුළුවන්. හරි, අපි අද කතා කරන්නේ ලෝකයේ දියුණුම නියමෝන් රහිත ප්‍රහාරක ඩ්‍රෝන යානයක් වෙන MQ-9 Reaper යානය ගැනයි. මේක හුදෙන් රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාලනය කරන සෙල්ලම් බඩුවක් නෙවෙයි. මේක අතිනවීන පරිගණක පද්ධති, චන්ද්‍රිකා තාක්ෂණය සහ මාරාන්තික අවි ආයුධ එකතු පියාසර කරන සුපිරි ඩ්‍රෝන යානයක් වෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ ඩ්‍රෝන යානයේ එන්ජින් පද්ධතිය, ඒ වගේම ආයුධ පද්ධතිය සහ මේකේ තියෙන තවත් පුදුම හිතන තාක්ෂණික කරුණු රාශියක් පිළිබඳව. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු මේ යානය අහසේ තියෙන කොහොමද කියලා. සාමාන්‍ය ජෙට් යානයක එන්ජිම තිබෙන්නේ ඉදිරියෙන් හෝ මැද වුණත් රීපර් යානයේ එන්ජිම තියෙන්නේ පිටුපසයි. මේකට පාවිච්චි කරන්නේ Honeywell TPE 33110 කියන ටර්බෝ ප්‍රොප් එන්ජිමයි. මේ එන්ජිම අශ්ව බල 900කට වඩා වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය කාර් 10ක විතර බලයක් මේ එක එන්ජිමක තියෙනවා. මෙහි තියෙන විශේෂත්වය තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය. ජෙට් යානයක් පැය 2-3ක් අහසේ ඉන්නකොට මේ රීපර් යානයට එක දිගට පැය 27ක් අහසේ ඉඳන් මෙහෙයුම් සිදු කිරීමට පුළුවන්. ඒ කියන්නේ අද උදේ පියාසර කරන්න පටන් ගත්තොත් හෙට දවල් වෙනකම්ම මේ යානයට පොළවට එන්නේ නැතුව ඔත්තු බලන්න පුළුවන්. දැන් අපි බලමු මේ යානයට සැතපුම් ගණනක් ඈත තියෙන දේවල් පේන්නේ කොහොමද කියලා. මේ යානයේ යට තියෙන රවුම් බෝලයක් වගේ උපකරණය තමයි DAS1 MTS-B. මේක ඇතුලේ කැමරා වර්ග කිහිපයක් තියෙනවා. පළවෙනි කැමරාව තමයි ඉන්ෆ්‍රාරෙඩ් කැමරාව. සිරුරේ උෂ්ණත්වය හඳුනා ගන්න කැමරා වෙනවා මේවා. දෙවෙනි එක තමයි ඉලෙක්ට්‍රෝ ඔප්ටිකල් කැමරා. අධිබලති සාමාන්‍ය කැමරායි. ලේසර් ඩිසයිනේටර්. මිසයිල් වලට පාර පෙන්වන ලේසර් කිරණ නිකුත් කරන කැමරා වෙනවා. හිතන්න ඔබ අදුරු කාමරයක ඉන්නවා කියලා. ඔබට කිසි දෙයක් පෙනෙන්නේ නැහැ. නමුත් මේ රීපර් යානයේ තියෙන තර්මල් ඉමේජින් තාක්ෂණයට පුළුවන් ඔබේ සිරුරේ තියෙන රස්නේ බලලා ඔබ ඉන්න තැන රතු පාටින් පෙන්වන්න. හරියට ඔබ ප්‍රෙඩටර් චිත්‍රපටයේ දැක්ක වගේ සිද්ධියක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. තවත් විශේෂ තාක්ෂණයක් තමයි සින්තටික් ඇපර්චර් රේඩාර්. සාමාන්‍ය කැමරාවකට වලාකුළු වලට උඩින් ඉඳන් පොළව පෙනෙන්නේ නැහැ. නමුත් මේ යානයේ තියෙන මේ තාක්ෂණයට පුළුවන් රේඩියෝ තරංග යවලා විනිවිද ගිහින් පොළවේ තියෙන වස්තුන්ගේ ත්‍රිමාන සිතියමක් හදන්න. ඒ කියන්නේ සතුරාට ගුහාවක හැංගුණත් මේ යානයට ඒකේ හැඩය හොයාගන්න පුළුවන් වෙනවා. මේ යානය පාලනය කරන්නේ කොහොමද? රීපර් යානය පියාසර කරන්නේ ඇෆ්ගනිස්තානයේ හෝ ඉරාකයේ වෙන්න පුළුවන්. නමුත් ඒක පාලනය කරන නියමුවා ඉන්නේ ඇමරිකාවේ නිවාඩා කාන්තාරයක ඇති වායු සමනය කළ කාමරයකයි. මේ දෙන්න අතර සම්බන්ධය තියෙන්නේ කොහොමද? මෙහිදී පාවිච්චි කරන්නේ සැටලයිට් ලින්ක් එකක්. යානයේ උඩ කොටස තියෙන පිඟානක් වැනි ඇන්ටනාවක් වගින් සංඥා කෙලින්ම අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකාවකට යවනවා. ඒ චන්ද්‍රිකාව ඒ සංඥා පෘථිවිය අනිත් පැත්තේ තියෙන පාලන මධ්‍යස්ථානයට යවනවා. මේක හරියට ඔබ WhatsApp වීඩියෝ කෝල් එකක් ගන්නවා වගේ වැඩක්. ඔබ මෙහි ඉඳන් කතා කරනකොට අනිත් පැත්තේ ඉන්න කෙනාට ඒක ඇහෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය තමයි ලේටන්සි, හෙවත් කාල පරතරය. ඔබ මෙහි ඉඳන් යානය වමට හරවන්න කියලා බටන් එක එවුවම ඒ සංඥාව හද ගාවට ගිහින් ආපහු එන්න ගත වෙන්නේ කාලය තප්පර 1-2ක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ යානය පාලනය කරන්න ඉතා ඉහළ පුහුණුවක් අවශ්‍යයි. හරි, දැන් අපි එමු වැදගත් තැනකට. ඇයි මේකට මාරයා එහෙම නැත්නම් රීපර් කියන්නේ? මේ යානයට හෙල්ෆයර් මිසයිල් 4ක් සහ පවුම් 500ක බෝම්බ 2ක් අරන් යන්න පුළුවන්. නමුත් මෑතකදී ලෝකයේ කතා වුණ හෙල්ෆයර් R9X කියන බෝම්බ 2ක් අරන් යන්න පුළුවන්. සාමාන්‍ය මිසයිලයක් වැදුනම ඒක පුපුරලා අවට තියෙන ගොඩනැගිලි පවා විනාශ වෙනවා. නමුත් මෙහි අලුතෙන්ම හඳුන්වා දුන් R9X මිසයිලය පුපුරන්නේ නැහැ. එවනකොට ඒක ඉලක්කයට වදින්න තප්පර කිහිපයකට කලින් ඒක ඇතුලේ අඩි 3ක් විතර දිග මාරාන්තික තියුණු පිහි 6ක් එළියට එනවා. හිතන්න ඔබ ඉලක්කයකට ගලක් ගහනවා. ඒ වෙනුවට ඉතාමත් වේගෙන් කැරකෙන පිහි සවිකර පංකාවක් විදිනවා කියලා. මේ මිසයිල කාර් එකක් උඩට වැටුනොත් ඒ කාර් එක ඇතුළේ ඉන්න කෙනා විතරක් කෑලි වලට කපලා දාන්න මේකට පුළුවන්.
එකෙන් අවටින්න අහිංසක මිනිසුන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක තමයි ඇමරිකාව අල් කයිඩා නායකින් ඝාතනය කරන්නත් පාවිච්චි කරේ. හරි, දැන් අපි බලමු මේ අනේ පියාසර කරන නියම් 1 පිළිබඳව. මේ අනේ පියාසර කරන නියම් 1 ඉන්නේ GCS කියලා හඳුන්වන විශේෂ කැබින් එකක. මෙතන නියම දෙන්නෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි පයිලට්, යානේ පියාසර කරන කෙනා. දෙවෙනි කෙනා තමයි සෙන්සර් ඔපරේටර්, කැමරා සහ මිසයිල් පාලනය කරන කෙනා. ඔවුන් ඉදිරිපිට තියෙන තිරවල යානේ තත්ත්වය, ඉන්ධන මට්ටම, සුළඟ වේගය සහ සතුරාගේ පිහිටීම පෙන්වනවා. ඔවුන්ට තියෙන්නේ සාමාන්‍ය ගුවන් යානයක තියනවා වගේ ජොයිස්ටික් වගේ පාලන උපකරණයි. නමුත් ඔවුන්ට ඇත්තටම ආසේ ඉන්නවා වගේ දැනෙන්නේ නැහැ. ඒ නිසා උන්ට ඊටම සීරුවෙන් මේ තීරණ ගන්න සිදු වෙනවා. එක වැරදි බටන් එකක් එවුවොත් අහිංසක ජීවිත දහස් ගණනක් විනාශ වෙන්නත් පුළුවන්. මේ අනේ මෙච්චර දරුණුනත් මේකටත් දුර්වලතා තියෙනවා. මේක ජෙට් එකක් වගේ වේගෙන් යන්න බෑ. රිපර් යානයක උපරිම වේගය පැයට කිලෝමීටර් 480ක් විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය ජෙට් යානයක වේගයෙන් 4න් පංගුවක්. ඒ නිසා රුසියාව හෝ චීනය වගේ දියුණු ගුවන් හමුදාවක් ඉන්න රටකට මේ යානය බිම හෙලීම ඉතාමත් ලේසියි. ඒ වගේම මේක ස්ටීල්ත් හෙවත් රේඩාර් වලට අහු නොවී ඉන්න තාක්ෂණයෙන් යුක්ත නැහැ. ඒ නිසා ඇමරිකාව දැන් මේ රිපර් යානය වෙනුවට වඩාත් වේගවත් සහ රේඩාර් වලට අහු නොවන MQ-25 කියන ඩ්‍රෝන් යානය අලුතින් නිර්මාණය කරන පටන් අරන් තියෙනවා. MQ-9 රීපර් කියන්නේ මිනිසාගේ බුද්ධිය සහ තාක්ෂණයේ දරුණුම නිර්මාණයක්. ඒක එක පැත්තකින් රටක ආරක්ෂාව තහවුරු කරනවා වගේම තවත් පැත්තකින් මිනිස් ජීවිත දහස් ගණනක් බිලි ගන්න මාරෙක් දෙවෙනවා. අනාගතයේදී යුද්ධය කියන දේ මිනිසුන් අතර නොවි මෙවැනි රොබෝවරුන් අතර වෙන්න පුළුවන් කියලා ඔයාලට හිතනවද? ඒ ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගමන් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.